ඔයාලට පේනවා ඇති මේ පරිසර පද්ධතියම වැස්ස ආවයින් පස්සේ වෙනස් වෙලා තියෙන්නේ. මෙහෙම වතුර ආවෙවත් නැහැ. මේ පරිසර පද්ධතියම අංග සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙන්නේ. මේ කවදාවත් මෙහෙම වෙලා නැල්ලු. මේ තියෙන්නේ වෙනස් වීම. මේ ඔබට පේනවා ඇති හැම තැනම වැලි. ඒ කියන්නේ ලොකු වතුර පාරක් ඇවිල්ලා තිනවා මහවැලි ගඟේ වගේ. ඔයාලට පේනවා ඇති බැලූතයක් මාන දැන් වෙනස් වෙලා තියෙන ඇලපව. ඔයාලට හිතා ගන්නවත් බෑ, මට හිතා ගන්නවත් බෑ. ඔයාලට මම මීට ඉස්සර වීඩියෝ පෙන්නලා තියෙනවා. වීඩියෝ මේ ඉතින් ඒ වුණාට හිතා ගන්නවත් බැරි දෙයක් වෙලා තියෙනවා. මේ තමයි උයංගමුව. මේ උයංගමුවේ ඇතුළේ තත්ත්වය. ඒ කියන්නේ දැන් මේ අර තිබ්බ කලඳු කැල ඔක්කොම ගහන ගිහිල්ලා දැන් වැල්ල ඇවිල්ලා පිරලා තියෙන අංග සම්පූර්ණයෙන්ම. මේ පෙන්නේ ඉතින් අද අපේ ලකේ ගල මහවැලි ගඟට වඩා වැල්ල මේ වෙලාවේ තියෙනවා. මේ හැමතැනම වැලි තියෙන්නේ. උයංගමුව තනිකර අංග සම්පූර්ණයෙන් වෙනස් වෙලා වැලි ඇවිල්ලා තියෙන්නේ. පිරිසුදු වැලි. බැලූතයක් මාන වැලි විතරයි දැන් තියෙන්නේ. වෙනදා ලඳු කැලෑව තිබ්බ එක හොදගෙන ගිහිල්ලා වැලි පිරලා තියෙන්නේ. මේ පන්සේ යාළුවා තමයි මේ ඉස්සරහයි යන්නේ. ඉතින් අපිත් එක්ක අද ලකේ ගලේ නගිනවා. මේ තමයි අපේ ප්‍රධාන ඩයල් එක. ඉතින් අපි ඇත්තටම අපේ අත්තට හිස නමාචාර කරනවා. මොකද අපිට මෙහි ලකේ ගල රාවණ අඩවිය අංග සම්පූර්ණයෙන්ම අපිට පෙන්නලා දුන් කියා දුන් මාම තමයි මේ. ඔයාලට පේනවා ඇති දිත්වා සුලි කුණාටුවෙන් පසුව ඇති වී තියෙන තත්ත්වය. ඉතින් ඔයාලට මම තව ටිකකින් පෙන්නන්න අපේ තවත් යාළුවෙක් එකතු වෙලා ඉන්නවා. හැමදාම වගේ අපෙත් එක්ක ඉන්න සුපිරිම යාළුවා මේ ඉන්නේ. බලන්නකො වෙනස් වෙලා තියෙන්නේ පැත්තම. ඒ උයංගමුවට පේනවා ඇති ලොකු විනාශයක් වෙලා තියෙනවා. හැබැයි ඉතින් අර ලොකු ගස් වලට නෙවෙයි විනාශ වෙලා තියෙන්නේ, පොඩි ගස් වලට. ඒ කියන්නේ අපි මෙව්වට එනකොට ලඳු කැලාව තිබ්බේ යට. මේ පේන්නේ හැම තැනම මහවැලි ගඟ වගේ ප්‍රදේශයක් හොදගෙන ගිහිල්ලා තියෙනවා වගේ අපිට පේනවා. බලපන් උයංගමුවේ තත්ත්වය මහවැලි ගඟ වගේ වෙලා තියෙන්නේ. දැන් හිතා ගන්න බැරි දෙයක් වෙලා තියෙනවා. මාමා පොඩ්ඩක් කියන්නකෝ මේ වෙලා තියෙන තත්ත්වය ගැන. වෙලා තියෙන නාන්න බලන්නකෝ මේ මුළු කැලේම මේවා වෙලා. අත්තයි කාලෙට ඔහොම වෙලා තියෙනවද? නෑ ඔය තමයි. මේ ඇස් දෙකට දුකක් හිතෙන්නේ. ඔව් බලන්නකෝ මේ දැන් ඔයවල් 100 හැරෙන්නේලාද. අපේ අංග සම්පූර්ණ පාරවල් අංග සම්පූර්ණව වෙනස් වෙලා තියෙන්නේ. මේ උඩ තත්ත්වය අවුලක් නැහැ. ඔයාලට පේනවා ඇති උඩ තත්ත්වය කිසිම අවුලක් නැහැ. ඒ කියන්නේ මැද කොටසේ මහවැලි ගඟ වගේ තනිකර වැලි පාර නැහැ. ඉතින් ඒ වුණාට ලකේ ගලට එන්න පුළුවන්. මම තිබ්බේ නැහැ මේ වාගේ දේවල්. ඉතින් මේ බලන්නකො වෙලා තියෙන දේ. ඔන්න මේ වගේ තියෙන ප්‍රභා දහමේ ලස්සන
ඉතින් මගේ සූකිරි කුටියයි එන්න ලකේ ගලේ යන්න පටන් ගත්ත දා ඉඳන්ම ඉතින් මේ මාමට ගරු කරනවා වගේම අපි මේ බල්ලටත් ගරු කරනවා මොකද හේතුව අපි වෙනුවෙන් හැමදාම ඔහු අපි ඉදිරියේ යනවා පේනවා බලන්න මිනිසුන්ට වඩා අපිට ආරක්ෂාව සපයනවා අපි ඔහුට ඒ වගේම සලකනවා දිත්තා සුලිකුණාටුවෙන් පස්සේ පොඩ්ඩක් පාර වෙනස් වෙලා තියෙනවා ඉතින් ඒ වුණාට ලකේගල්ට යන්න කිසිම බාධාවක් නැහැ